ටිට්වා සුලිකුණාටුවත් සමග අපේ රටට ඇති වූ ඒ ඛේදනීය තත්වයෙන් අපි ටිකින් ටික නැගිටින්න දැන් පටන් අරන් තියෙන්නේ. මගේ රටේ මිනිස්සුන්ගේ මානුෂීයත්වය අපිට වචන වලට පෙරලන්න බැරි තරම්. අපි දන්නවා වැස්සත් සමග ඇති වුණු නායෑම් නිසා තමයි වැඩිපුරම ජීවිතහානි සිදු වුනේ. ඇත්තටම අපි කල් තියාම දැනන් හිටියානම් අවබෝධයක් තිබුණා නම් මේ ස්ථානීය නාය යනවා කියලා හානිය අවම කරගන්න පුළුවන්කම තිබුණා නේද? කොහොමද අපි පාරිසරික සාධක වලින් හඳුනගන්නේ මේ තත්වය? ඔබ අවට ප්‍රදේශය පෙර නොතිබූ ඉරිතැලීම් දක්නට ලැබෙනවා නම් ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා. මොකද මේ පොඩි ඉරිතැලීමක් වැස්සත් සමග ලොකු වෙලා විශාල හානියක් සිදු කරන්න පුළුවන්. පොළොව යට තියෙන පස් තට්ටුව එකින් එක වෙන්වීම නිසා තමයි මෙහෙම ඉරිතැලීම් ඇති වෙන්නේ. සමහර අය මේ ඉරිතැලුණු ස්ථානවලට පස් ටිකක් දාලා ඒක වහන්න උත්සාහ කරනවා. හරියට පිළිකාවකට ප්ලාස්ටරයක් කලවනවා වගේ. නමුත් ලෙඩේ තියෙන්නේ පොළොව ඇතුලේ නම් මතු පිටින් පේන දෙයට ප්‍රතිකාර කළා වැඩක් නැහැ. ඒ නිසා හොඳම දේ වැස්ස දවස්වලට ඔබේ වටපිටාව ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලා දන්නවද අපේ රටේ භූමි ප්‍රමාණයෙන් 30%ක් නාය යෑමේ අවදානමක තියෙනවා කියලා පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම පරිසරයේ තියෙන ගස්වල මුල් පෑදිලා ගස් උස කණු එක පැත්තකට ඇලවෙලා වගේ පේනවනම් ඒකත් ප්‍රබලම ලක්ෂණයක් වෙනවා නාය යෑමේ අනතුරුව. පසුගිය දවස්වල බදුල්ල පැත්තේ මේ වගේ තත්ත්වයන් දකින්න ලැබෙන්නේ නැති. ඒත් සමගම තවත් පැහැදිලි ලක්ෂණයක් වෙනවා ඔබේ නිවසේ බිත්තිය ඉරිතලා ගින් ඒව ටිකින් ටික විශාල වෙනවා නම් වැඩිපුර අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ වගේම විශේෂම දේ ඔබේ නිවසේ ඇති කරන සුනඛයා වෙනදට වඩා බොරනවා නම් එයා කියන්න හදන දේ ගැන අවධානය යොමු කරන්න. සමහර අය මේක පිළිගන්නේ නැති වෙයි. ඒත් සතුන්ට ඉව තියෙනවා ස්වභාවික අනතුරු පිළිබඳ. අන්න ඒ නිසා මෙවැනි ලක්ෂණ ඔබ දුටුවොත් වහාම ඔබට අත්‍යවශ්‍යම දේවල් විතරක් අරගෙන ඒ අනතුරුදායක ස්ථාන වලින් ඉවත් වෙන්න. මොකද ගෙවල්, ඉඩම් අපිට හදාගන්න පුළුවන්. නමුත් නැති වුණ ජීවිතයක් ආපහු ගන්න බැහැනේ. ඔබේ ජීවිතේ වටිනාකම ගැන හිතන්න. ඔබේ දරුවාට දෙමාපියනුත්, දෙමාපියන්ට දරුවනුත් අසල්වැසියනුත් නැති කරගන්න එපා. ඒ වගේම මේ දිනවල නැවතත් වර්ෂාව නොකඩවා ඇදහැලෙන තත්වයක ප්‍රබලම අකුණු අනතුරු ඇතිවන බවට අනතුරු අඟවල තියෙනවා. හැකිතරම් ඔබේ ආරක්ෂාව ඔබම සලසගන්න. ආරක්ෂිත ස්ථානයක සිටින්න. මගේ රටේ මිනිස්සුන්ට නැවත නැගිටින්න පුළුවන්. මානසික ශක්තිය වගේම කායික ශක්තියද ඒ සඳහා වැදගත් වෙනවා. ඒ නිසා ඔයාලා ආහාරයට ගන්න එළවලු, මස් මාළු ආදී පිළිබඳව මේ දිනවල බොහෝ සැලකිලිමත් වෙන්න ඕනේ. ගම් වතුරට අහු වුණ සතුන්ගේ මස් බොහෝ විෂ වෙන්න පුළුවන්. ඒ වගේමයි එළවලු. ඒ නිසා ආහාර ගැන වැඩිපුර සැලකිලිමත් වෙලා අපි හිටියටත් වැඩිය හොඳට නැගිටින්න උත්සාහ කරමු. හැමෝගෙම ජීවිත ආරක්ෂා වේවා. නාය යාමේ අනතුරු අවම කරගන්න ආකාරය පිළිබඳව ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අලුත් තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.